අපේ දෛනික ජීවිතයෙන් වෙනස් වුණු සුන්දර පරිසරයකට යන්න තමයි අපි මේ හදන්නේ. ඒ ලංකාවේ දෙවනියට විශාල ජාතික වනෝද්‍යානය බලන්න තමයි මේ යන්නේ. ඔන්න දැන් අපි අපේ සෆාරි ජීප් එකේ තමයි ඉන්නේ. තිස්ස මහාරාමෙන් තමයි අපිව ගත්තේ. දැන් තිස්ස මහාරාම කිරින්ද පාරේ ගිහිල්ලා යාලහන්දියෙන් හැරිලා පළතුපාන ප්‍රධාන පිවිසුමට තමයි අපි මේ යන්නේ. අපි තාම යාල නැෂනල් පාර්ක් එකට ඇතුළු වෙලා නැහැ. ඒත් එන්ට්‍රන්ස් එකට යන මේ පාර දෙපැත්තත් හරිම ලස්සනයි. හරිම ලස්සන දේවල් බලාගෙනම යන්න පුළුවන්. ඔන්න අපිට ඈතින් පෙනෙනවා ලතු වැකියෝ ගොඩාක්. මෙයාලා දේශීය පක්ෂීන්. මෙයාලා ගොඩක් වෙලාවට මේ විදිහට සමූහයක් විදිහට තමයි ඉන්නේ. අපි යාල පාර්ක් එකට ආව පාර විතරක් නෙවෙයි කොළඹ රත්නපුර ඇඹිලිපිටිය සූරියවැව මිරිජ්ජවිල හම්බන්තොට හරහත් යාල පාර්ක් එකට එන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මහියංගනය බිබිල බුත්තල සෙල්ලකතරගම කටගමුවත් තව පිවිසුම් මාර්ගයක්. මෙතනින් තමයි අපි පාර්ක් එකට යන්න ටිකට්ස් ගන්න ඕන. එක්කෙනෙක් ගිහිල්ලා ඉන්න අයට ටිකට්ස් මෙතනින් ගන්න ඕන. තව පොඩක් ඉස්සරහට යනකොට තමයි ටිකට් චෙක් කරන කවුන්ට් එක තියෙන්නේ. ඔන්න අපි දැන් යාල පාර්ක් එකේ එන්ට්‍රන්ස් එකේ ඉන්නේ. අපි ටිකට්ස් ගත්තා. අපි 8 දෙනෙක් යනවා. 8 දෙනාට 2400ක් වුණේ. ඒ කියන්නේ 300ක් වගේ තමයි ටිකට් එක එක්කෙනාට. දැන් ඔන්න අපේ රයිඩ් එක පටන් ගන්නයි යන්නේ. අපි සෆාරි ජීප් එක ගත්තේ තිස්ස මහාරාම ටවුන් එකෙන්. එතන ඉඳලා අපි ටිකට්ස් ගත්ත තැනට කිලෝමීටර් 21ක් තියෙනවා. අපි ගත්ත ටිකට්ස් චෙක් කරන්නේ මෙතනින්. ඒ වගේම අපේ ID cards චෙක් කරනවා. ඔන්න ඈතින් ලස්සන තිත් මෝරංචුවක් එනවා. මුවා කියන්නේ පරිසරයට නැතිවම බැරි සුන්දරම සුන්දර සතෙක්. ඔන්න ඉතින් සත්ව ලෝකේ ආඩම්බරකාරයාත් අපි යාල පාර්ක් එකේ දැක්කා. සාමාන්‍ය මේටින් සීසන් එකේ ඉන්නේ.
සාමාන්‍යයෙන් මාස 2ක් විතර මේ මේටින් සීසන් එකේ ගෑනු වලි ටිකත් එක්කම තමයි ඉන්නේ. ඔව්. දැන් ආපු ලොකු එක්කෙනා පිරිමිච්ච නේ. ඔව්. අතේ පිළ ඉන්නේ. අන්න යනවා යරක සුවයි හරියට යනවා. ඒ කියන්නේ හරියන ගෑනු සතෙක් තමයි හොයන්නේ හැම ගෲප් එකටම ගිහිල්ලා. හරි හරි. මේ කට්ටිය සාමාන්‍යයෙන් දවසකට කිලෝග්‍රෑම් 150 200ක් අතර වගේ කනවා. දවසට ඔව්. පැය 16ක් විතර කනවා කියලා තමයි වයිල්ඩ් ලයිෆ් එකෙන් කියන්නේ. ඔව්. ඔන්න ඉන්නවා තුම්පත් රෑනක්. තුම්පත් රෑන කියලා කියන්නේ අලි මව, ලොකු අක්කා සහ පොඩි අක්කා නැත්නම් මල්ලි. මෙතන අලි පියා ඉන්නේ නැති වෙන්න හේතුව තමයි නාඹර ඇත්තු අලි රංචුව දාලා යනවා. අපේ ওই කටවහරේ තනි අලිය කියලා තියෙන්නේ, තනි අලිය කියලා ඉන්නේ ඒ විදිහට රංචුව දාලා යන අලින්. මානව සමාජය වගේ නෙවෙයි අලි සමාජයේ තියෙන්නේ මාතෘ මූලික පවුලක්. සම්පූර්ණයෙන්ම දරුවා රැක බලා ගන්න වගකීම තියෙන්නේ අලි අම්මට. මේ යන්නේ ගුරු පාරක. මේ ටිකේම මෙහෙට වැහැලා තිබුණේ නැහැ. ඉතින් මේ පරිසරය මේ විදිහට තමයි අපිට දකින්නට ලැබුණේ. ජීප් එකවර ගොඩක් යනකොට ඉස්සරහෙන් තව ජීප් දෙක තුනක් යනකොට පාරේ දූවිල්ල ඇවිස්සලා ඩස්ට් එක මේ ගස්වල මේ විදිහට තමයි තියෙන්නේ. ඔයා යනවා නම් අනිවාර්යයෙන්ම මාස්ක් එකක් අරන් යන්න. ඇත්තටම මේ ලොකු ඩස්ට් එකක් තියෙනවා. වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරයක ස්වභාවය ගන්න කටුපඳුරු ලන්දු කැලෑ වනාන්තර තමයි ගොඩාක් අපිට මේ යාල උද්‍යානයේ දැක ගන්නට පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි තෙත් මෝසම් වනාන්තර, වියලි මෝසම් වනාන්තර, කටු වනාන්තර, වගුරු බිම්, තෘණ බිම්, මුහුදු කොටස්, ඒ වගේම වෙරළ තීරයක් මේ වනාන්තරය තුල දැක ගන්නට පුළුවන්. ඒ වගේම බොරුත, වීර, පළු, මයිල, කුඹුක්, හල්මිල්ල වගේ විශාල ගස් දකින්නට ලැබෙනවා. මෙතන මේ පොඩි වැවේ ගොඩ ඉන්නවා ලොකුම ලොකු ගෝනෙක්. ඒ අපිට ඒක කැප්චර් කරගන්න බෑ මේ මොකද දුර වැඩි නිසා.
ඔයාට මේ ඈතින් පෙනෙන්නේ යාල පාක් එකේ තියෙන උසම පර්වතය. මීටර් 82ක් උසයි. අලියගේ ස්වභාවයකට තමයි මේ ගල පිහිටලා තියෙන්නේ. මේකේ නම ඇත් ගල් පවුව. සෆාරි රයිඩ් එක අතරතුර පොඩි රෙස්ට් එකක් ගන්න තමයි මෙතන තියෙන්නේ. මෙතන කැෆටේරියා එකක් තියෙනවා, වොෂ්රූම් තියෙනවා, ඒ වගේම බීච් එක තියෙනවා. මෙතන වේලාවක් ඉන්න පුළුවන්. ඊට පස්සේ ආයෙමත් රයිඩ් එක ස්ටාර්ට් කරනවා. දැන් අපි යාල නැෂනල් පාර්ක් එකේ ඇතුළටම ඇවිත් තියෙන්නේ. මෙතන තියෙනවා වොෂ්රූම් තියෙනවා. එතකොට ඔයාලට කැම් මොන හරි ගන්න ඕන නම් කැන්ටින් එකක් තියෙනවා. මෙතන තියෙන්නේ බීච් එක. මේ තමයි යාල පාක් එකේ අන්තිම දකුණු කෙළවර පළට පාන බීච් එක. බලන්න මේ පරිසරයේ තියෙන සුන්දරත්වය. ඇත්තටම අපි සබාදහමේ කොටස්කාරයෝ විතරයි. මේ සබාදහම රැකුණොත් තමයි අපිට ඉදිරි ලෝකයක් ගැන හිතන්න පුළුවන්. ඉතින් අපි මේ ලස්සන සබාදහම සුරකිමු. ඔන්න අපේ සෆාරි එක ඉවරයි. පැය 5ක් වගේ ගියා. ඉතින් ලෙපඩ් කෙනෙක් බලන්න තමයි ස්පෙෂලි ආවේ. ඒ වුණාට ලෙපඩ් කෙනෙක්ව බලාගන්න බැරි වුණා. අපි එනකොට එකට වගේ පාක් එකට. ඉතින් ලෙපඩ් කෙනෙක් බලන්න ඕන උදෙන්ම එන්න පාක් එකට. එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවරයි. මගේ channel එක subscribe කරන්න. ගිහින් එන්නම්. bye bye.